මේ ඉන්නේ රොකට්. මිනිහා හැම වෙලේම ඉන්නේ හඳේ. මේ ඔය අයිට කිව්වනේ මේ කාමරය ඇතුලේ දුම්බට උරන්න එපයි කියලා. මේ බලනකො මේ කාමරය ඇටි දුම්බට කොට මේ ඔය අයිලා හිටියා කියලා මේ වාස් කරනවා. ඒකටනේ මම උඹ ඉන්නේ. මෙයා තමයි මමි. මිනිහා හිතන් ඉන්නේ බොඩි මෑමෝගේම අම්මා කියලා. මන් නැත්තම් කරයි උඹලා ඌරෝගේ ජීවත් වෙන්නේ. මන් නැත්තම් පණුව ගාලයි මැරෙන්නේ උඹලට. අපෝ බං ගෙදර ඉද්දි අම්මා කියනවා මෙතෙන්ට මූ කියනවා ගෑණි වගේ. මිනිහෙක් උනා පොඩ්ඩක් නිදාස් ඉන්න දියන්කෝ බං. ඕකනේ ඉතින් ඔය මේ හොඳක් කිව්වොත් නරකටමයි ගන්නේ. මේ වැඩිපුර ජෝක් එකක් කියලාමනේ. මේ යාළු මේ මගේ ජොක්කුන්ට නම් අද තියන්න දෙන්න එපා හරිය. මේ ඔය ඊළටම කියලා දිනන වෙලාවට ජොක්කු පිරිසුදු කරගෙන තියාගෙන කියලා මේ අපිටයි ප්‍රශ්නේ ඊට පස්සේ මොන මල කරදරයක්ද? මේ ඊළටම කරන්නේ ඉල්ල මෙයාට තමයි අවදාන්නේ. මේ ඔය ඊළම කියලා දිනන කාමනේ දුක තරප දින්න බෑ කියලා ඔය ඊළම කේවල පුදුරේ තියාගන්න එපා හරිය. අවදානට ඉතින් අපි තමයි වැරදිකාරයෝ වෙන්නේ. ඔය අය කියන්නේ නැහැ මං ඉතින් ඔය ඊට. ආයෙනවා නේද? නෝ කාටදරයක්ද බං? අවුල්නේ. වරෙන්කෝ මැච් එක බලන්න වරෙන්කෝ. ඉන්දිස් ගාන කුඩු වෙන්නේ නැහැ නේ. බ්‍රෝ. එනවා කො මැච් එක බලන්න. මේ මෙතන නම් මැච් බලා ගන්න තියන්න හදන්නේ බා හරිය. මේ ඔය අයිලට අනික මැච් බැලුවා කියලා. ඉතින් සිටේ මොකද්ද කියනෝකෝ. අර පොළු වලින් බෝල වල තල්නවා. මේ එක්ක සිංහලෙන් කියන්න ඕන අර ඉංග්‍රීසියෙන් කියවනවා. මේ එපා වෙනවා මේ උදේ ඉඳලා කියලා මට ඇති වෙලා තියෙන්නේ. මේ මැච් බලන්න නම් තියාගන්න එපා හරිය. ආවා. අඩෝ අඩෝ මමී මේ උදේ පාන්දර කනක් කෑන්න එලාම් එක ඔෆ් කරපන්කෝ බං. මෙයයි නෙවෙයි වෙලාම් මේක. අනික මෙයයි විලාම් තියෙනවයි. ඔයාලට පිස්සු වෙයි. මේ පැත්තෙන් නේද දෙන්නේ. අඩේ මම නෙවෙයි බං මම ලාම් තියෙන එකෙක් එක්ක. අපෝ එහෙනම් අරුදා. කුම්බන් මිනිහා නැගිට්ටනවා කියන්නේ ඉතින් බොරු වැඩක්. මොනම ඉතින් නේබ මම මැරිලාද මන්ද? මේ ඔයයි මේ අවුට පෙළ කතා කියන්නේ බයෙන් මැරෙන්නේ නැහැ. මේ අයිද මේ පෙරේත බැලමක් ඇట్లా වගේ. මැරිලා මුණා. ඇයි? බොට මොකක් හරි සද්දයක් ඇහෙනවද? මට ඔයා කීර නැත හොන්නේ. කොහින්ද මං එලාම් එක ඔෆ් කරගනින්. කොහොමයි? good night. දෙකක් පහු වෙලා මෙයයි තාම නිදිනේ. ගෙට්ටිය කොතරම් දෙන්නේද මන්ද? ඉස්සුලා අම්මෝනේ ගෙට්ට හැටි දන්නවා. ඊසි. ඊළඟ මේවා තේරෙන්නේ නැහැ මෙයයිට මේ පෙරේත බල්මක් ඇట్లా තියෙන්නේ. බල්ලෝ විද්‍යාත්මක පදනමක් ඇද දෙයක් කියා මේ විකාර කියවන්නේ. ඒවා විද්‍යාවටයි ඔය අන්තර් මන්ත්‍ර වලට එයා ගිහුවා. අම්මෝනේ ඉස්සලා වෙන්නන්නේ. උඹනේ තමයි ඉදිරියට කොට එකයි. හරහා නෝකර ඵලයන්කෝ බා. මම කියන්නේ පාවා උදේ පාන්දර ප්‍රශ්නේ නම් ඉන්නේ මට කියන්න මම උඹට මොකක් හරි දුන්නමක් කරලා දෙන්න. ඇයි උඹ සතර වරන් දෙයියොද? මචං don't underestimate the power of ඕනේ මචං. උඹට ඕනේ ප්‍රශ්නයක් මට කියපන්. උඹේ ප්‍රශ්නෙට විසඳුම මල් ළඟ තියෙන්න පුළුවන් නේ. යකෝ තිබ්බ ඔක්කොම සල්ලි දැම්මා ලොස් ට්‍රේඩ් කරා ඉවරයි. ගුණා ආය අලුතෙන් පටන් ගනින්. ඕගගේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ගේමක් ගහපන්. මේ දත් බෙහෙත් එක කොහොමද මෙච්චර ඉවරනේ කවුරුගෙන් දත් නැද්ද? මේ තවත් වැඩක්. ඔය හිතුවද මේ අපිට මේ දත් බඳින්න දත් බෙහෙත් නැහැ කියලා. මේ එන්නේ බහුවට ඔය ඊට මම කියන්නේ. අඩෝ උඹ දත් මදිනවද?
මදින නෙවෙයි මම නිකන් ඉඳලා කන්න තියාගත්තේ. ඒක නිසා. ඔබ දත් මදින්නව නේද? ඇත්තම නෑ. අන්තිමට දවස් 5කින් විතර මාස 7යි දවස් 5කින්. මේ ඉන්නේ හඩ්ඩා නාන දවසට ලෝක පුදුම 7ම පදිරියලා යනවා. දත් මදින්න පිස්සුද කියපන්. යකෝ සත්තු දත් මදින්න කිය. උඹ දන්නවද බල්ලා? බල්ලා දත් නේදවත් නෑ. ඒවට උගේ දත් ටික හොඳට තියෙන්නේ. හරි මචං හරි. මම යන්න. කට කාලවල. මොනවද? හරි රහයි බං. දත් බේ? මං කියන කාලවල හා. No thanks මචං. No thanks. මේ ඇයිලා මේ මගේ ඇදුත් මේ වාගේ දාගෙන මේ වාගේ වාගෙන ඉන්නවා මේ හොයන්නත් බෑ කාගේද කියලා. ඕ කුඹි නෙවෙයි බං. අනේ මේ ඔය ඉන්නකෝ මං කියන්නම් මේකේ බලාලා. ඔය මගේ කලිසම් බං. අන්තිමට හිටි 2015. එපා! සඳරාජීනුවයි මගේ ජීවිතේ සිත තාම දන්නේ මයිද වෙම් කලේ මේ ඇයිලා දන්නවා මේ සින්දුවක් රස විඳින්න මේ ඇයිලා දන්නේ මං සින්දු කියපු විදිය ඔයයිට කියන්න මං මේ ආධුනික ගීත තංගවලත් සින්දු කියලා තියෙනවා ඔයයිට විතරයි මගේ අගේ තේරුනේ මේ ඇයිගේ කටහඬට පුළුවන් මේ මිනිත්තුන්ගේ හිත වසී කරගන්න ඔයයි මගේ සින්දු ආපු නිසා මට ඒක මේ තේරුනේ මේ කලාවගේ තියෙන මිනිස්සයා දන්නවා කලාවේ මිරා එහෙනම් මං මේ ඔයයිට අහන්න තව සින්දුවක් කියන්නම් හරිය කවුරු නැතුණත් ඔය ඉන්නවනේ අහන්න මොකද්ද මචං? උඹ මොනවද? කීකේද හිටියේ? ඔයයි මං කියන්නේ ඔය අහගෙන නෙවෙයි හිටියේ පිස්සුද මම මේ සින්දුවක් ගන්නකම් හිටියේ. අපරාධී මං ඔයයිට ඇහෙන්න සින්දුවක් කිව්වනේ. ඒ කියන්නේ උඹ සින්දු කියන එක නවත්තලා නැද්ද? තව සින්දු කියන්නද හදන්නේ? නැත්තම් මේ නාට්‍යයක් කියමුද අපි? පොලිසිය දුවපන්. දිව්වයකෝ වෙනටම දිව්වා බල්ලෙකෝ පැනනකෝ ගහක් උඩ ඉරිය අවසරයි
මේ ඔය ඇයිලාට නෙන්නොයි මේ ඔය ඇයිලාට කියන්න මාර්ගේ වන්නේ දුන්නේ ඔයි අර පොලිසියෙන් බේරෙන්න මේ කූරුවේ පිනකට බේරිලා තියෙන්නේ කොහෙද උඹලා බේරුනේ? උඹට ඔයා කියලා දන්නේ නෑ බා. මුළු දවසම ටොයිලට් එක හැංගිලා හිටියේ. කැරකිල්ල වගේ. මේක නෙවෙයි ඔය හිට පොලිසියෙන් මොනවයි කිව්වේ ඔය උදේ ඉගෙන හිල්ලා ආවද ගෙනල්ලා දැම්මේ උඹලා දන්නේ නෑ බං. මා බලු වැඩක් වුණේ. මොකද උනේ? කියමු සීදී. ඒ මොක ඇවුනේ පොලිසියෙන් නෙවෙයි බං. ඩෙන්ගු එක් කරන්න PHI ලාවේ. ඈ?